වෘෂභ ලග්න හිමියන්ට ඊටාම වාසනාවන්ත කාලයක් කලකට පසු ලැබීම සිදු වෙනවා. ඒ තමයි ජූලි මාසය. වෘෂභ ලග්න හිමියන් බලාපොරොත්තු නොවන යහපත් ජූලි මාසයත් එක්ක එනවා. ඒ තමයි කාලයක ඉඳලා වෘෂභ ලග්න හිමියන් යම් යම් වැඩ කටයුතු කරන්න හිතාගෙන හිටියත් කොච්චර උනන්දුවෙන් හිටියත් වෘෂභ ලග්න හිමියන්ට යම් යම් බාධාකාරී තත්ත්වයන්ට ප්‍රබල ලෙස තිබුණා අනිත් ලග්න වලට සාපේක්ෂව. ජූලි මාසය මෙන්න මේ බාධා ඉවත් කරලා දාන කාල සීමාව වෘෂභ ලග්න හිමියන් කාලයක සිට බලාපොරොත්තු වෙච්ච වැඩ කටයුතු කරගන්න ඉතාමත්ම හොඳ කාල සීමාවක් තමයි ජූලි මාසය. විශේෂයෙන්ම තමන්ගේ ආර්ථිකය සම්බන්ධව යම්කිසි ආකාරයක ව්‍යාපාරයක් පටන් ගන්න, ඒ වගේම රැකියාවේ දියුණුවක් වෘෂභ ලග්න හිමියන් බලාපොරොත්තු වුණා නම් ඔන්න ජූලි මාසය ඉතාමත්ම හොඳ කාලයක්. ඉතාමත්ම සුබයි ඔබේ රැකී ආරක්ෂා කටයුතු ආර්ථික කටයුතු වර්ධනය කරගන්න වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියනි ඔබ මතක තියාගන්න ඕන කාරණාවකුත් තියෙනවා. ඒ තමයි මේ දිනවල යම්කිසි ආකාරයකට වෙනදට වැඩිය වෘෂභ ලග්න හිමියන් ටිකක් විතර ආර්ථිකය ගැන අවධානය යොමු කරනවා. වගේම ටිකක් ධෛර්යවන්තව ඒ වගේම ටිකක් යම්කිසි ආකාරයක කලබලකාරී වාතාවරණයකදී වුණත් ටිකක් යම්කිසි ආකාරයක විවෘත මනසින් ඒ කියන්නේ නිදහසේ අන්‍යයන්ගේ ගැටීම් වලට බැඳීම් වලට යටත් නොවි වැඩ කටයුතු කරන තත්ත්වයක් තියෙනවා. වෙනදට වඩා යම්කිසි ආකාරයක නිදහස් මනසක් තියෙනවා. හැබැයි ටිකක් කලබලකාරී. අන්නේ කලබලකාරී ගතිය ටිකක් විතර වෘෂභ ලග්න හිමියන් ටිකක් නවත්ත ගන්න ඕනේ. ඒ වගේම ටිකක් ඉවසීමෙන් වෙනදට වඩා වැඩ කටයුතු කරන්න ඕන. යම්කිසි ආකාරයකට එහෙම කළොත් ඔබ ගන්නා තීන්දුව తీරන හදිසි නොවේ කලබල නොවේ ගත්තොත් වෘෂභ ලග්න හිමියන්ට පොදුවේ යම්කිසි ආකාරයකට මේ ලැබෙන ජූලි මාසෙ තාමත්ම යහපත් වෙනවා. මොකද හේතුව මේ මාසෙ ජූනි 2 සිද්ධ වෙච්ච යම්කිසි ආකාරයක තිබෙනා වූ මේ ගුරුගේ මාරුවත් එක්ක ගුරු යහපත් නවාංශක තුල ගමන් කිරීම හේතු කරගෙන වෘෂභ ලග්න හිමියන්ගේ තුන්වැන්නේ ගුරු ගෝචරය වීමත් එක්ක වෘෂභ ලග්න හිමියන්ට තිබුණු බාධාකාරී තත්ත්ව ඉවත් වෙනවා. ඒකට හේතුව ගුරු සහ වෘෂභ ලග්නයට අධිපති වෙන සිකුරු ග්‍රහයාගේ යෝගය මෙන්න මේ කාල සීමාව තුළ බලපැවැත්වෙනවා. විශේෂයෙන්ම ජූලි මාසෙ මුල් කාල සීමාව තුළ මුල් සතිය සහ දෙක කියන කාල සීමාව තුළ. එතකොට යම්කිසි ආකාරයකට තිබෙනා වූ මෙන්න මේ දෝෂ තත්ත්වයන් වෘෂභ ලග්න හිමියන්ට තිබෙනා වූ බාධා තත්ත්වයන් ඔන්න ඔය පිහිටීමත් එක්ක ගොඩාක් දුරට සමනය වෙනවා. ඒ වගේම නිරාවරණය වෙලා ඔබට යම්කිසි ආකාරයක ඔබේ මාර්ගය යම්කිසි ආකාර නිරාවරණය වීම සිද්ධ වෙනවා. වගේම එලිපෙහෙලි වීම සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම යම්කිසි ආකාරයක වෘෂභ ලග්න හිමියන්ට හැකියාව ලැබෙනවා. තමන් බලාපොරොත්තු වෙච්ච වැඩ කටයුතු ඉටු කරගන්න. විශේෂයෙන්ම මෙතනදී වෘෂභ ලග්න හිමියන් බලාපොරොත්තු වෙන හිටියනම් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාමත් හොඳයි. ඒ වගේම රැකියාවකට යම්කිසි ආකාරයකට නව රැකියාවකට යන බලාපොරොත්තුෙන් හිටියනම් ඒ වගේම තමන් කරන රැකියාව දියුණු කරගන්න ඔබ බලාපොරොත්තුෙන් හිටියනම් ඔන්න වෘෂභ ලග්න හිමියන්ට කාලයකට පස්සේ මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් උදා වෙන්නේ. ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියනි තවත් මතක තබා ගන්න ඕන දෙයක් තමයි ඔබ කාලයක ඉඳලාම බලාපොරොත්තුෙන් හිටියනම් විදේශගත වෙන්න ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම වෘෂභ ලග්න හිමියන් තව අවධානය යොමු කළ යුතු වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි යම්කිසි ආකාරයක වෘෂභ ලග්න හිමියන් කල්පනාවකින් හිටියනම් තමන්ගේ ස්ථිර දේපල විශේෂයෙන්ම නිවසක් එහෙම ගොඩනගන්න ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා වෘෂභ ලග්න හිමියන්ට. කාලයකට පස්සේ ඔබට තිබෙනා වූ බාධාකාරී තත්ත්ව ඉවත් වෙනවා. මොකද කේතු යම්කිසි ආකාරයකට වෘෂභ ලග්න හිමියන්ගේ හතරවැන්නේ ගෝචරය වීමත් එක්ක තමන්ගේ නිවාස සම්බන්ධව යම්කිසි ආකාරයක ස්ථිර දේපල ගොඩනගා ගැනීමට අවස්ථා ලැබුණත් පොඩි පොඩි බාධා තියෙන අවස්ථාවක් තිබුණා. ඒ තත්ත්වවල අවම වීම සමනය වීම සිද්ධ වෙනවා වෘෂභ ලග්න හිමියන්ට යම්කිසි ආකාරයක. ඒ වගේම වෘෂභ ලග්න හිමියන් වෙනදට වඩා ටිකක් විචක්ෂණශීලීව වැඩ කටයුතු කරන නිසා වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමි ඉගෙන ගන්න දරුවන්ට ඉතාමත්ම හොඳයි නව අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කරගන්න. ඉතින් වෘෂභ ලග්න හිමියනේ මෙන්න මේ කියපු සුබ ප්‍රතිඵල සේරම තියෙනවා. නමුත් මතක තියාගන්න මේ දේවල් ඔබේ ජනපත්‍රය අනුව වෙනස් වෙනවා වගේම ඔබ ටිකක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන. සියලුම වෘෂභ ලග්න හිමියන් නැත්නම් ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කියන කරුණු කාරණා තියෙනවා. ඔබට ඔබගේ ජනපත්‍රය පරීක්ෂා කරගන්න ඕන. අපිට කතා කරලා ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්නත් පුළුවන් කියලා මතක් කරනවා. එහෙනම් වෘෂභ ලග්න හිමිනේ ඔබට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ ජූලි මාසයක් වේවා. තෙරුවන් සරණයි.